ආයිබෝවන් මම සජීව නන්දන කනකරත්න සභාපති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය. ඉදිරියට එන උත්සව අවස්ථාව සහ අවුරුදු අවසාන නිවාඩුව වෙනුවෙන් අද දින සිට විශේෂ බස් රථ සේවාවක් අපි ආරම්භ කරලා තියෙනවා. සාමාන්‍ය කාලසටහන් ක්‍රමයට අනුව අද බස් රථ 4605ක් ධාවනය වෙනවා. ඊට අමතරව මේ විශේෂ අවශ්‍යතාවය නිසා අමතර බස් රථ 107ක ප්‍රමාණයක් අපි මේ නිවාඩු කාලයේදී විශේෂයෙන් arrange කරලා තියෙනවා. මේක කාලසටහන් ක්‍රමයට අමතර බස් රථ ප්‍රමාණයක්. ඒක අපි දෙසැම්බර් 24 අද බස් රථ 107ක්, දෙසැම්බර් 25 හෙට බස් රථ 75ක්, දෙසැම්බර් 26 අනිද්දා බස් රථ 60ක් සහ 27 වෙනිදා බස් රථ 52ක් ලෙස අද අපි වැඩිපුර බස් රථ ප්‍රමාණයක් කොළඹින් එළියට ධාවනය ආරම්භලා තිනවා මේ નિયમિત කාලසටහන් වලට අමතරව. මීට අමතරව අධිවේගී මාර්ගවල ගමන් ගන්න සියලුම බස් රථවල වාර ප්‍රමාණය වැඩි කරලා තිනවා. කියන්නේ අපි අධිවේගී මාර්ගවල සාමාන්‍ය එදිනෙදා දුවන බස් රථ වාර ගානට වඩා වැඩි ප්‍රමාණයක් දැන්ට arrange කරලා තිනවා මේ ඉදිරි වැඩි මගීන්ගේ අවශ්‍යතාවය සඳහා. ඊට අමතරව සියලුම අධිවේගී මාර්ගවල ගමන් ගන්නා බස් රථ අධිවේගී මාර්ග PSA තුලදී මගීන්ගේ ආරක්ෂාව සඳහා බස් රථය පරීක්ෂාවකට ලක් වෙනවා. සියලුම කොළඹින් එළියට අද දින 24, 25, 26 සහ 27 කොළඹින් එළියට ධාවනය වෙන බස් රථ ආපහු 29 වෙනිදා සිට කොළඹ දෙසට ඒ ධාවනය වූ ගමනාන්තවල සිට කොළඹ දෙසට ධාවනය කරනවා. ඒකේ යාවත් කිලීමක් අපි නුදුරු අනාගතයේදී ලබා දෙන්නම්. උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ක්‍රියාත්මක නොවන නිසා මාතලේ නුවරඑළිය, බදුල්ල, ගම්පොළ, නාවලපිටිය යන ගමනාන්තවලට අතිරේක බස් රථ ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. ඒ අපේ දුම්රියට පුරුදු මගීන්ගේ ගමනාගමන පහසුව සඳහා. ඊට අමතරව විශේෂ ජංගම පරීක්ෂණ කණ්ඩායමක් යොදවා තියෙනවා. මේක පැය 24 පුරාම ක්‍රියාත්මකයි. මගීන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ සුව පහසුව සහ ඔවුන් රැඳී සිටින කාලය අවම කර ගැනීම සඳහා අපි අමතර බස් රථ යොදවන්න බලාපොරොත්තු වෙනවා අවශ්‍යතාවය සලකා බලලා. ඊට අමතරව විශේෂයෙන්ම නත්තල් සහ නව අවුරුදු උදාවේ බස් රථ සේවාව කඩිනම්ව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකම ගමනාගමන මණ්ඩලයේ නිවාඩු සියලු සේවකයන්ගේ නිවාඩු අත්‍යවශ්‍ය නිවාඩු ඇර සාමාන්‍යයෙන් ඉල්ලන නිවාඩු අපි කැන්සල් කරලා තියෙනවා. ඊට අමතරව මට මගී ජනතාවගෙන් ඉල්ලන්න තියෙන ඉල්ලීම තමයි සෑම ශ්‍රී ලංකම බස් රථයකම තමා ගෙවන මුදලට අදාළ රිසිට් පට ටිකට් එක තමා සන්තකව තබා ගන්නා ලෙස එපමණයි. බොහොම ස්තුතියි.